සංවිධාන කල්ලි අපරාධ නායකයෙක් වන කේල්පද්දර පද්මේගේ දුරකථනයේ තිබී නිලියන් 5 දෙනෙක්ගේ හා රූ රැජිනකගේ ෆොටෝ සහ වීඩියෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පසුගියදා සොයාගෙන තිබෙනවා. ඉදිරියේදී මොවුන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවන බවට පවසා තිබුණා. කේල්පද්දර පද්මේ හා ළඟ සබඳතාවක් පවත්වා ඇති නළු නිලියන් කිහිප දෙනෙක් පිළිබඳව මේ වන විට ෆේස්බුක් මාධ්‍ය ඔස්සේ ෂෙයා වෙමින් යනවා. මේ අය නම් පියුමි හංසමාලි, හේෂානි ලියඳිපිට, ගයත්‍රි ඩයස්, චන්දිමාල්, පියුමි බොතේජු සහ 2012 මිස් ශ්‍රී ලංකා වූ ශ්‍රීමාලි ෆොන්සේකා යන අයයි. කෙසේ වෙතත් හේෂානි ලියඳිපිට විසින් ඇයට එල්ලවන චෝදනා පදනම් විරහිත බවටත් ඇය මේ සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවටත් පවසමින් ඇගේ FB ගිණුම ඔස්සේ වීඩියෝවක්ද එක් කරමින් පවසා තිබෙනවා. ඇය පවසා ඇත්තේ මෙසේ: නොදැන බොහෝ දේ විවේචනයට ලක් කරන්නට පෙර හිතන්න. දින කිහිපයක් තුළ සමාජ මාධ්‍ය තුළ මගේ නම භාවිත කරමින් දරුණු චෝදනා නිර්මාණය කර ඇති බව දැනුවත් විය. ජීවිතයේ කිසිම දවසක නොකර තුන් හිතකින්වත් නොසිතූ මෙවැනි දේවල් සමාජ මාධ්‍ය හසුරුවන සමහරක් විසින් නිර්මාණය කිරීම කනගාටුවට හා වේදනාවට කරුණකි. තමාගේ තෘප්තියත් පහළ මානසිකත්වයක් නිසා නිවැරදි තොරතුරක් විස්තරයක් නොදැන කිසිදු සාක්ෂියක් නොමැතිව මෙවැනි මහා පරිමාණ චෝදනාවක් යටතේ මාගේ නම සමාජ මාධ්‍යයේ සඳහන් කළ පිරිස් වෙනුවෙන් ඊට අදාළ නීතිමය පියවර ගැනීමට මට සිදුවිය. ජීවිතයේ Taman ආස් දේවල් කරන්න සතුටින් ඉන්න කැමති විදිහට ජීවත් වෙන්න මිනිස්සුන්ට බැරිද? ඉගෙන ගන්න ඕන කාලේදී මහන්සි වෙලා විශ්වවිද්‍යාලයකට ගිහින් ඒ ලබා ගත්තා. දැනුම භාවිත කරලා Tamanගේ කියලා දෙයක් නිර්මාණය කරන් සාධාරණ විදිහට ජීවත් වෙන්න සතුටින් ඉන්න මිනිස්සු මේ ලෝකයේ ඇතුලේ ඕන තරම් ඉන්නවා. ඒ මිනිස්සු Taman ආසාවෙන් ඉන්න දේවල් වෙනුවෙන් මහන්සි වෙන්නේ. අසාධාරණයෙන් දේවල් හම්බ කරගන්න නෙවෙයි. Tamanට ලැබුණ ජීවිත කාලය ඇතුලේ සතුටින් ඉන්න උත්සාහ කරන්න. අනික් කෙනාට Tamanට නොලැබුණ දෙයක් තියෙනවා වගේ දැනෙනවා නම් ඒ දේ වෙනුවෙන් කුතුහලයක් නැතුව Tamanගේ උන් එක්ක තියෙන දේවල් එක්ක සතුටින් ඉන්න උත්සාහ කරන්න. ජීවත් වෙලා ඉන්න පුංචි කාලේදී තව කෙනෙක්ව රිද්දන්න වටන්න පාගන්න උත්සාහ කරන මිනිස්සු වෙන්න එපා. කිසි දෙයක් නොදැන තව කෙනෙක්ව විවේචනයට ලක් කරන්න තරම් අදම පහත් මානසිකත්වයක් තියෙන අමනුෂ්‍යයෙක් වෙන්න කලින් දෙපාරක් හිතන්න. ඇය පවසා තිබේ එසේයි. මේ අය අතර පියුමි හංසමාලි සිට ඇති අතර පසුගියදා ඇයව CID එකට ගෙන්වා ප්‍රශ්න කර ඇති අතර ඇය මේ පිළිබඳව ඇයගේ FB ගිණුමේ මෙසේ සටහන් කර තිබෙනවා. Hi, good afternoon. My lovely friends, have a beautiful day. මම මීට අවුරුදු 4කට කලින් ඒ කියන්නේ 2022 අප්‍රේල් ඩුබායි වල අවුරුදු උත්සවයකට ගියා. තව නළු නිලියෝ සමග. ඉතින් ඔය පද්මේ කියන කෙනාව මම එතනදී තමයි මුලින්ම දැක්කේ. ඔහු ඔහුගේ බිරිඳත් දරුවන් දෙදෙනාත් සමග ඇවිල්ලා මා සමග පින්තූරයක් ගත්තා. ඒ අවස්ථාවේ ඔහු පවසුවේ ඔහුට සුදු වෙන්න ලස්සන වෙන්න ඕනේ යනුවෙන්. ඉතින් පියුමි ස්කින් ඔහුට ඕන. මම කිව්වා අරන් ගන්න කියලා. මම හිතන්නේ පොර අරන් ගාලා. ෂුවර්. ඒක තමයි ඔච්චර ලස්සන. CID මාත්තුරු මගෙන් විමසුවේ ඔහු සමග මුදල් ගනුදෙනුවක් කර ඇතිද යන්නය. never ever. මට එකෙක්වත් කුඩු සල්ලි, නීති විරෝධී සල්ලි, කළු සල්ලි මට අවශ්‍ය නැත. මම යකඩ ගෑණියේ. තනියම නැගිට්ට මට මගේ පියුමි ස්කින් ප්‍රයිවට් ලිමිටඩ් තියෙනවා. ඉතින් පාතාල එකෙක්ගේ සල්ලි මට එපා යකෝ. ඕවා අරන් නිකන් වෙඩි කාලා මැරෙන්න මට බෑ. මම ඕවාට පට්ට බයයි. promise. පියුමි ස්කින් ගාලා සුදු වෙන්න ලස්සන වෙන්න ඕනම කෙනෙක්ට පුළුවන් කියලා මම හැමදාම කියනවා. යනුවෙන ඒ පවසා තිබුණා. නමුත් මෙය පවසා ඇත්තේ අසත්‍යයක් බව සුදත්ත තිලකසිරි නම් මාධ්‍යවේදියා විසින් ඔහුගේ YouTube channel එක ඔස්සේ පවසා තිබෙනවා. මෙම අවුරුදු උත්සවයේ වීඩියෝ පවා ඔහු ප්‍රසිද්ධ කර ඇති අතර ඔහු පවසා ඇත්තේ ඒ සඳහා ඔහු හා පද්මේ සහභාගී වූ බවත් පියුමි හංසමාලි නම් ඒ සඳහා නොපැමිණි බවත්ය. තවදුරටත් ඔහු පවසා ඇත්තේ කේල්බද්දර පද්මේට අසභි වීඩියෝස් යවා ඇත්තේ පියුමි හංසමාලි විසින් බවයි. ශ්‍රීමාලි ෆොන්සේකාද CID එකට පැමිණ පවසා ඇත්තේ ඇගේ ව්‍යාපාර සඳහා පද්මේගේ කිසිදු මුදලක් ලබාගෙන නොමැති බවයි. ඇය හා පද්මේගේ ෆොටෝ එක ඩුබායි වල පැවති අවුරුදු උත්සවයකදී ලබාගත් එකක් බවත් ඊට වඩා කිසිදු සම්බන්ධයක් ඔහු හා ඇයට නොමැති බවත්ය. කෙසේ වෙතත් මේ පිළිබඳව තවම නම් ගයත්‍රි ඩයස්, චන්දිමාල්, පියුමි බොතේජු යන අය නම් කිසිදු අදහසක් පළ කර නැහැ. ඇතමුන් මේ නොල්විලියන්ට බොහෝසේ බැන වැදුනද
මෙය සමාජ මාධ්‍ය හසුරවන්නන් විසින් තමාට හිතූ ලෙස පළ කර ඇති පුවතක් බවයි පැවසෙන්නේ.